අද මට වීඩියෝ එකක් දාන්න හිතුණා. මේ දාන්නේ 2026 මේ 3 වෙනිදා රෙකෝඩ් කරන්න මේක. මේ $50කට කොච්චර දේවල් ගන්න පුළුවන්ද කියලා. අද ගන්න ගියා බඩු ටිකක් ගන්න. ඉතින් $50කට ගන්න පුළුවන්ුනේ කොච්චරද කියලා පෙන්නන්න හදන්නේ මොනවද කියලා. ඉතින් මේක පොඩ්ඩක් මේක මැනේජ් කරලා ගන්න පුළුවන්. ඉතින් ටිකක් ගන්න පුළුවන් දේවල් වැඩි අරගෙන එහෙම ඉතින් පොඩ්ඩක් කරන්න පුළුවන්. මේ තියන්නේ මං Woolworths එකකින් ගත්ත බිල පේනවද? මේ තියෙන්නේ $44.15. එතකොට මම කෝල්ස් එකට ගිහිල්ලා ගත්තා මේ සොසේජස් එකකුයි මේ මිරිසුයි. එතන 11ක් ගියා. සොසේජස් එකට 8.11යි. ඉතින් මේ බලමු කොච්චර දේවල් අපිට ගන්න පුළුවන්ද කියලා. $50කට මම මේ ටික ඇඳේම තියාගෙන පෙන්නන්න හදන්නේ. ආයෙත් මේක යන්න බෑ කම්මැලි. හරිද? $50කට ගත්තා මේ සොසේජස් එක වෙන් කැරිලා මම මේ පැත්තට අරවල පෙන්නන්න ලේසිනේ. ප්‍රීමෝ චිකන් ෆෑන්ක්ස් මේක කීයක් තියෙනවද? දන්නේ කීයක් තියෙනවද දන්නේ නැහැ. ඉතින් 1 2 3 4 12ක්ද කොහෙද තියෙනවා මේකයි. ඔක කෝල්ස් එකෙන් ගත්තේ. බිත්තර ගත්තා. බිත්තර 12 පැක් ටික. ඊට පස්සේ මේක තමයි තියෙන ලාභම අඩුම පාන් එක. පාන් එකක් ගත්තා. ඊට පස්සේ ගත්තා ඉස්සෝ එකක්. මේක කුක් ප්‍රොන්ස්. ඊට පස්සේ ගත්තා පාස්ලි. සම්බෝලයක් හදාගන්න පොඩි බැල්ලුමක් හදාගන්න කියලා ගත්තේ. ඊට පස්සේ මිරිස් නම් ගත්තේ කෝල්ස් එකෙන්. ඊට පස්සේ ගත්තා මේක මේ කෝලිෆ්ලවර් එකක්. කෝලිෆ්ලවර්ස් නේ. ඔව් කෝලිෆ්ලවර්. ඕකයි. ආයෙ ගත්තා රාමෙන් එකක් හදිස්සියට කන්න ඕනේ වුණා. ඔව්. එච්චරයි. ඉතින් ඔන්න $50කට ගන්න පුළුවන් දේවල්. බිත්තර එකක් තියෙනවා, පාන් තියෙනවා, කෝලිෆ්ලවර් එකක් ගත්ත, මිරිස්. රාමෙන් එකක් මේක අර 5ක් තියෙන එකක් පැක් එකක් මම හිතන්නේ. ඔව් මේ 5 එකක්. ඉතින් මොම තමයි මට හිතන විදිහට 50කට ගන්න පුළුවන් දේවල් ප්‍රමාණය අඩු වෙලා වගේ ටිකක්. දන්නේ ඉතින් මොම තමයි මට හිතන්නේ දෙලියට වගේ දාන්න හිතන ඒක. කියන්නේ ආසන්න ලංකාවේ වලින් ගත්තොත් $200 කන්වර්ට් කරලා බැලුවොත් එතකොට කීයද? 2000යි 10000ක් රුපියල් 10000ක් ඒ ආසන්න ගාණක් වෙනවා.